එතකොට එක පුද්ගලයෙක් තව පුද්ගලයන් 3 දෙනෙක් සහභාගී කරගෙන එතකොට ඒක අපේ දැන් අපි 50ක් 100ක් විතර හිටියොත් එක්කෙනා එක්කෙනෙක් 3 දෙනෙක් සහභාගී කරගන්න ගත්තා කියන්නේ ඡන්ද දෙන්න. එතකොට අපේ පිරිසක් එක්රොක් වෙනවා. ඒ වගේ අදහසක් අපේ හතරවෙනි කණ්ඩායමෙන් අදහසක් ඉදිරිපත් වුණා. ඒ වගේම මේ අපේ පොඩි දැන් අදහස් යෝජනා හැම තියෙනවා. ඒ කියන්නේ හරි ඒවා තියෙනවා, වැරදි ඒවා තියෙනවා. ඒවා අපි හදාගන්න අපේ ආකල්ප පොඩ්ඩක් වෙනස් කරගත්තොත් හොඳයි කියන මතයට අපේ හතරවෙනි කණ්ඩායමේ සියලු දෙනා ඒක මතකව තීරණයක් කරගත්තා. එතකොට මාධ්‍ය සංවේදනයේ වැඩි දියුණු කර ගැනීම, තීරණ බිඳීමේ දැනුම වැඩි දියුණු කරගන්න. ඒ කියන්නේ ජේ.සී. එකේ දැන් තීරණ වලට සමහර වෙලාවට අපි ඒවට නිකන් හසු වෙලා වගේ අපේ තරුණ ජනය ඉන්නෝනේ. ඒ කියන්නේ ඒක තේරුම් එක මේ තීරණ ඒ කියන්නේ එයාලගේ තීරණ අපි බිඳින්න තරම් අපි ශක්තිමත් වෙන්න ඕන අපේ ජාලය. මාධ්‍ය ජාලය විදිහට අපි එක්රොක් කියලා ඒක බිඳින්න පුළුවන් තත්ත්වයට අපි එකතු වෙමු කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒක ටික මම මෙතුමාටම අවස්ථාව දෙනවා. හරි අපේ කණ්ඩායමෙන් හතරවෙනි කණ්ඩායමෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. පක්ෂයේ යාල් පැනගිය අදහස් ඇති කාලයක් පක්ෂය වටා තරුණයන් රැස් කර ගැනීමේ අපහසුතාවයක් පවතී. හරි. අපි බලමු ඒ කියන්නේ මොකක්ද කියලා. මම කියන්නේ අපේ අදහස් රැස් කරගන්න අපහසුයි. ඒ කියන්නේ තරුණයන්ගේ ඔකින් කියවෙන්නේ තරුණයන්ගේ අදහස් අපේ ඉන්න නායකයන් විසින් තරුණයන්ගේ අදහස් විමසීමට එහෙම නැතිනම් අපේ ගම් වලට ඇවිල්ලා අපේ පාසල් වලට ඇවිල්ලා ළමයින්ව දැනුවත් කරලා ළමයින්ගේ අදහස් තරුණයන්ගේ අදහස් එක්රැස් කර ගැනීමට සංවිධානයක් නැහැ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. බුක් වෙලා තිබුණා මේ බලන්න තියෙනවද කියලා පක්ෂයේ මෙමරිය පූල් මන්ත්‍රීවරුන් වරියන් තරුණ පිරිස හා සහයෝගයන් නොපැවැත්වීම හේතු කොටගෙන තරුණ ප්‍රජාවට පක්ෂයේ පිළියේ මන්සල කියපු කරුණ තමයි පක්ෂය තුළ සිටින මන්ත්‍රීවරුන් වරියන්ගේ ක්‍රියාකලාපයේ හේතු කොටගෙන දැනට පක්ෂය තුළ රැඳී සිටින පිරිසද පක්ෂය හැර යාමට පටන්ගෙන ඇත. ඔය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පාට මාරු කරන කටුස්සෙක් වගේ. දැන් අද ඉන්න සමගි ජන බලවේගයේ හෙට යනවා ජාතික ජන බලවේගයට. නැතිනම් යනවා මේ අපේ මහින්ද මහත්තයාගේ පක්ෂයට. ඒ වගේ එකක් තමයි මෙතන කියන්නේ නේ. එතකොට අපිට ඒ වගේ නායකයෝ අපේ රටට ඕනේ. අපේ සමගි ජන බලවේගයට ඕනේද? ඒ වගේ නායකයන්ගෙන් අපිට වැඩක් නැහැ නේ. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ අපිට ඕනි එක පක්ෂයකට රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිස්සුගේ දුක තේරෙන නායකයෝ තමයි අපිට ඕනේ. ඒකට ඊළඟ කරුණ කියනවා තරුණයන් මෙම පක්ෂයේ තිබෙන අඩුපාඩුවක් තමයි මුල් පුටුවල සිටින මන්ත්‍රීවරුන් පොඩි ගම් වලට පැමිණෙන්නේ නැතුව තරුණයන්ගේ අදහස් වලට පිළිතුරු නොදීම. රූපවාහන සංවාද වලට පමණක් සීමා වීම. හරි. ඔය කතාවත් ඇත්ත. ඒ කියන්නේ මාධ්‍ය පාවිච්චි කරලා අපේ නායකයෝ ගම්වල තියෙන අදහස් දැනගත්තොත් තමන්ගේ පෞද්ගලික ඒකමනික තීරණය අනුව තමන්ගේ අදහස් වල යෝජනා ඉදිරිපත් කරනවා. ඒකට ගම්වල ඉන්න මිනිස්සුන්ගේ අදහස් යෝජනා කොහොමද ඒ කට්ටිය දැනගන්නේ? සමාජ මාධ්‍ය හරහා මේ රට දැනුවත් වෙන්නේ. ඒ කතාවත් එහෙම මෙම කරුණ ඇත්තටම ගොඩක් වැදගත් මේ කරුණ රංජිත් මතුන් බණ්ඩාර මහලේකම්තුමනි මෙම කරුණ බොහොම වැදගත් වෙනවා. අන්න ඒ නිසා මම කියනවා මේවට මොන හරි පියවර ගන්න ඕනේ. අපේ තරුණයන් දැනුවත් කිරීම සඳහා අපි සමිති සංවිධාන හදලා මොන හරි තරුණයන්ගේ ක්‍රීඩා හැකියාව තියෙනවා. ගම්වල ඉන්න ළමයින්ගේ ක්‍රීඩා හැකියාව, ගායන හැකියාව, නර්තන හැකියාව, රංගන හැකියාව බොහෝ හැකියාවන් තියෙන නගරවල ඉන්න ළමයින්ට වැඩිය ගම්වල ඉන්න තරුණයන්ට. හැබැයි මොකද්ද මේකේ වෙනස? වෙනස තමයි ගම්වල ඉන්න තරුණ ළමයින්ට අවස්ථාවක් නැහැ. ඇයි? සල්ලි බලය, දේශපාලන බලය කියන දෙක මත පදනම්ව තමයි රටේ ඉස්සරහට නායකයෝ බිහි වෙන්නේ. මම කියන කතාව ඇත්තට හොරුද? අන්නේ බලය මත පදනම්ව තමයි රටේ දේශපාලන නායකයෝ බිහි වෙන්නේ. ඒ නිසා අපි වගේ
ගම්වල ඉන්න ළමයින්ට එහෙම නැත්නම් තරුණයන්ට වගකීමක් බාර ගන්න පුළුවන් තරුණයින්ට තරුණයින්ගේ අදහස් සහ යෝජනා ලොකු නිලධාරි මහත්තුරුන් විසින් අදහස් සහ යෝජනා මේ පිළිගත යුතුයි. එහෙම නැත්නම් එයාලගෙන් අහලා දැනගන්න ඕනි. ඒ වගේම එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ කතා කරන ගොඩක් දේවල් තියෙනවා. නමුත් කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා මගේ කතාව මම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි.